සංගීත සීසන් 2 කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. මම අද වීඩියෝ එක තුලින් ඔයාලව මෙන්න මේ වගේ කාරණාවකට එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තම කියනවා නම් අපිට මෙන්න මේ කාරණාව හොඳින්ම ඔයත් එක්ක එකතු වෙලා කතා කරගන්න පුළුවන් වෙනවා කියන කතාව ගැන විතරයි මට අද මේ මොහොතේදී කතා කරගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම අපිට මේ වෙලාවේ තව දෙයක් කතා කරගන්නට ඉඩකඩක් තියෙනවා කියන ඒ කතාව ගැන විතරක් මම අද ඔයාලට මතක් කරනවා. අසයල්ට එකම එක දෙයක් දැනගන්න අවස්ථාවක් හිමි වෙනවා. ඒ අසයල්ට ඒ දේ දැනගන්න හම්බ වෙන්නේ මෙන්න මේ වගේ කාරණාවක් විදියටයි කියන කතාව තමයි අපි අද විශේෂයෙන්ම ඔයත් එක්ක කතා කරගන්නට ඕනේ. ඔයා දන්නවද මේ කතාවේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් අපිට තියෙන්න පුළුවන් වෙනවා කියලයි අපි අද කතා කරන්නේ. ඉතින් තමන්ගේ දුව අසේන ගැන සැකයක් මේ වෙලාවේ ගොඩාක් දුරකට ඇවිල්ලා තියෙන එක ගැනත් අපිට මේ මොහොතේදී කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒව තමයි අපි විශේෂයෙන්ම මේ මොහොතේදී කතා කරගන්නටත් උවමනාවක් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන තමයි අද අපි විශේෂම කතාවක් විදියට ඔයාලව දැනුවත් කරන්න බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන මට අද විශේෂයෙන් ඔයාට මතක් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා කියන කතාව ගැන විතරමයි අපිට හැමෝටම මේ වෙලාවේ කතා කරන්න පුළුවන්. අසේලගේ විශේෂයෙන්ම අසේනි තමන්ගේ දේවල් හංගනවා කියන හැඟීම අසේලට තදින්ම දැනෙනවා. ඒ නිසා ඔහු ડોක්ටර් හරහා ඇත්ත දැනගැනීමට උත්සාහ කරන්න කියන කතාව මට අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කරන්න ඉඩකඩක් තිබෙනවා කියලායි මතක් කරන්නේ. ඇත්තටම ડોක්ටර් මේ ප්‍රශ්නෙට දෙන උත්තරය අනුව තමයි හැම දෙයක්ම තීරණය වෙන්නේ කියන කතාව අපිට මේ වෙලාවේදී කතා කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා කියන කතාව ගැන විතරයි අපි මේ වෙලාවේදී කතා කරන්නත් උවමනාවක් තියාගෙන හිටියේ කියන කතාව ගැන අද අපිට මේ වීඩියෝ එක හරහා කතා කරන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා කියන කතාව ගැන අද අපිට විශේෂයෙන් ඔයාලව දැනුවත් කරන්නට පුළුවන්කමක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේදී කතා කරන්න සූදානමක් තියාගෙන ඉන්නත් ඕනි කියන කතාව ගැන අද අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් දීලා තියෙනවා කියන කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේ කතා කරන්නට සූදානම්කම තියාගන්නත් ඕනේ. ඉතින් ඒක හරිම වටිනා අවස්ථාවක් විදියට අපි මේ වෙලාවේ කතා කරන්නට ඉඩකඩක් තියෙනවා කියන ඒ කතාව තමයි අපිට මේ වෙලාවේ කතා කරන්නට බලාපොරොත්තු රසක්ම තියෙනවා කියන ඒ කතාව ගැන තමයි අද අපිට විශේෂයෙන්ම ඔයාලව දැනුවත් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ කියන කතාව ගැන අද අපි මේ වෙලාවේ කතා කරන්නට සූදානම්කමක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අද අපිට වීඩියෝ එක හරහා අනිවාර්යෙන් මතක් කරන්න සූදානමක් තියාගෙන ඉන්නට සිදු වෙන්නේ කියන කතාව ගැන මම මේ මොහොතේදී ඔයාලව දැනුවත් කරන්නට කටයුතු යොදා ගන්නවා කියන කතාව ගැන තමයි අද අපිට මතක් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ කියන කතාව ගැනත් අපි විශේෂයෙන් ඔයත් එක්ක කතා කරන්න ඕනේ.